තොරතුරු නිවැරදිව දැනම දැනගන්න අපගේ නාලිකාව සබස්ක්‍රයිබ් කර තබා ගන්න. ඔබ දන්නවා පහුගිය දින කිහිපය පුරාම ලෝම උණුසුම් කරමින් පාකිස්තානය හා ඉන්දියාව අතර දරුණු යුදකැටුමකට මුලපුරමින් දරුණු සටනක් ඇති වුණා. ඉතින් එවන් වකවානුවක පාකිස්තාන් රට තුළම දරුණු අර්බුදයක් මතු කරමින් පාකිස්තානයේ බජෝලිස්තාන් පළාතේ පාසල් බස්රථයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. ඉන් පාසල් ළමුන් 10 දෙනෙකු පමණ මියගොස් තිබෙන අතර පුද්ගලයන් 38 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් තුවාල ලැබුවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය මේ වෙනකොට බරපතල වන අතර මරණ සංඛ්‍යාවද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ බස් රථයට කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තියෙන්නේ හමුදාව විසින් පවත්වාගෙන යන පාසලකට ළමුන් ප්‍රවාහනය කරමින් සිටින අතරතුරයි. ප්‍රහාරය වගකීම කිසිදු කණ්ඩායමක් විසින් මේ වනතෙක් බහරකෙන් නොමැති අතර කෙසේ වෙතත් බලුකිස්තාන් විමුක්ති හමුදා විසින් මේ ප්‍රහාරය මෙහෙවන්නට තිබෙන බවටයි සැක පළ කරන බව විදේශ මාධ්‍ය වාර්තා කරේ.